සුබ දවසක් හැමෝටම ආර්ය නේචර් ක්‍රාෆ්ට් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අපි අද කතා කරන්නේ පෙර පාසල් අවදියේ ඉඳන්ම ලී කැටයම් කලාවට ආසාවක් උනන්දුවක් දක්වපු නිර්මාණ ශිල්පියෙක් ගැන. මේ යන්නේ ගාල්ල මාතර අතර තල්පේ ප්‍රදේශයේ ගාලුපාර අයිනේ තියෙන මීපුර ලී කැටයම් බලන්න. මේ තියෙන්නේ ඔහුගේ අපූර්ව නිර්මාණ එලි දක්වන කුඩා වැඩපළ. මේ නිර්මාණ වලට උපකාර කරගන්න ටූල්ස් ගැන තමයි මේ විස්තර කරන්නේ. සේරම නිර්මාණ කරන්නේ අතින්. යන්ත්‍ර භාවිතය හරිම අඩුයි. කැටයම් ලී කැටයම් සඳහා මට ආසාව තිබුණේ. කියන්නේ මේ පුංචි කාලේ දැක්කා මේ පුතුක තිබිච්ච කැටයමක මේ අර මලක කොටු කොටු ගහලා තියෙනවා. මේ තමයි වීනියම්. මේකට අපි ඉරිනියන තමයි මේ නමින් අපි කියන්නේ. ඒ වගේම භාවිත කරන කාර්ය අනුව පාවිච්චි කරන තැන අනුව මොන වැඩේට මොන උපකරණයද පාවිච්චි කරන්න කියලා හරියට තෝර බේරගෙන තමයි කරන්නේ. මෙතන බොකුණියන් තියෙනවා. අපි ඉන්නේ ගාලුපාර අයිනේ. වාහන ගොඩක් එහෙ මෙහෙ යනවා. ටිකක් ශබ්ද පැහැදිලි මාධ්‍ය අද ඉතින්. පැතලිය එකක් තියෙන. මේක ඇවිල්ලා සාමාන්‍යයෙන් මේ අර ජම්බුරට නැතුව රවුම් කරන්න තියෙන ඒවට ගන්න. මෙන්න මේක පාවිච්චි කරන්නේ අනික් නියන් වලින් කැපූ කොටස් ඉවත් කරගන්න. මේ හැදෙට තියෙනේ වැන්නේ අර මතු කරලා ගන්න ලේසියෙන් තමයි මේ විදිහට තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ තාම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් click කරන්න. ඊට පස්සේ තියෙනවා පැතිනියම්. මීට වැඩි මිනියම් භාවිතා වෙනවා. මේ දේවල් දැන් මේ වැඩවලට අවශ්‍ය වෙන ටික තමයි මේ තියෙන්නේ. ඒක මේක හැඩනියනක් තියෙන්නේ. මේක තියෙන්නේ අර මේ අයින් කරන මුළු අයින් කරන්න හිස්තැන් අඩු අර මේ නියන ගෙනියන්න බැරි තැන් වල තියෙන ඒවා අයින් කරන්න තමයි මේ වගේ නියන භාවිතා වෙන්නේ. ඊළඟට අලියෙක් නෙලන්නේ කොහොමද කියලා බලමුකෝ. දැන් අලියෙක් නෙලන්න හදනකොට මේ වගේ කොටයක් අරගෙන මෙන්න මේ හැඩයට කොටේ බර ගහ ගන්නවා. මේ තියෙන්නේ නෙලපු අලියෙක්ගේ විවිධ පියවර. අනවශ්‍ය කොටස් හිමින් ඉවත් කරලා අලියාගේ හැඩය ඉස්මතු කර ගන්නවා. ඊට පස්සේ තමයි සියුම් විදියට උපමට්ටම් කරන්නේ. මේ වගේ වැඩවලට වැඩියෙන්ම ලේසි මහෝගනී ලීය කියලා තමයි කියන්නේ. ඊට පස්සේ තමයි වැලි කොලෙන් මැදලා ඉවරලා තමයි මේ අපිට දැන් මේ වගේ වැඩවලට ගන්නේ මොන ලීයද? මේක මෙහෙමයි මහෝගනී ලීයක් ගන්නවා. මහෝගනී හරි සැහැල්ලු ලීයක් නේ. ඒක නිසා ඒක හරි පහසුයි. පාරායින තියෙන විශාල මාර ගස්. එහෙම නැත්නම් අපි පාරේ මාර කියන්නේ. ඒවත් ගන්න පුළුවන්. ඒත් එක්කම නැදුම් වගේ හොඳ ලී වුණත් මේකට ගන්න පුළුවන්. මෙන්න මේක එතන තිබුණු මට ආසම ඉතුරු නිර්මාණයක්. මේක කරලා තියෙන්නේ කවුරු ලී වලින්. මේ වගේ නිර්මාණයක් කරන්න දවසක් විතර ගත වෙනවා. ඒත් ඉතින් 10000කට වගේ ගානකට විකුණ ගන්න පුළුවන් කියලාත් කිව්වා. දැන් අපි බලන්නේ පසාරු කැටයම් කරන විදිය. මේ බලන්නකෝ මේ පාවිච්චි කරන්නේ වීනියන. ඒකෙන් තමයි කැටයම ඉස්මතු කරගන්නේ. මෙන්න මේ විදියට. ඊපස්සේ අපි මේ බොකුණියන භාවිතා කරනවා. මේ බොකුණියන මේක සාමාන්‍යයෙන් මේ අඟලේ බොකුණියන කියලා තමයි අපි මේකට කියන්නේ. නිර්මාණයේ අවශ්‍ය තැනට ගැලපෙන විදියේ නියම් පාවිච්චි කරලා අලංකාර පසාරු කැටයම් කරගන්න විදිය තමයි විස්තර කෙරුවේ. මේක තුන් කාලේ වැතිනියන. මේකෙන් අපි මේ ලීය බරයි කරගන්න තමයි මේ නියන භාවිතා කරන්නේ. කැටයමේ සියුම් තැන් නිමා කරගන්න මේ වගේ කුඩා නියනක් පාවිච්චි කරනවා. කරන්න මෙහෙමයි. වීනියන ප්‍රධාන වෙන්නේ මුලින්ම. ඊට පස්සේ ඕන වෙන්නේ බොකුණියන. ඊට පස්සේ පැතිනේ මේ නියන් තුලින් තමයි ගොඩක් දේවල් කරන්නේ. මේ ගොඩක් දුරට පසාරු කැටයන් සඳහා මේ මල්ලෑලි වලට ගොඩක් ගන්නවා. ලී වර්ග ගොඩක් ගන්නවා. පසාරු කැටයන් වලටත් වැඩිපුර පාවිච්චි කරන්නේ මහෝගනී ලීය. එතකොට හොඳ නිමාවක් ගන්න පුළුවන්. හොඳට පහසුවෙන් කපන්න පුළුවන්. සැහැල්ලු ලීයක් නිසා. නැත්තම් මහෝගනී කොස් බුරුක තේක්ක හැම ලීයකින්ම මේ නිර්මාණ නිමා ලස්සනට කරන්න පුළුවන්. වැඩිපුර මිනිස්සුන්ගේ ඉල්ලමත් වෙළඳ පොලේ තියෙන මිලත් එක්ක තමයි ඉතින් මේ මහෝගනී ලීය අපි භාවිත කරන්නේ.
මේ කර ඉන්නේ ඉරහඳ දෙපැත්තට හිටින්න හදන ප්‍රධාන දොරකට කරන නිර්මාණයක්. ඉගෙන ගත්තේ මම මේ තරුණ සේවා සභාවේ රත්නපුරේ අපේ ඇනස්ලී සර්ගෙන් ප්‍රධාන ගෝලෙක් ගාවට තමයි මාව දැම්මේ. ගෝලය ඇවිල්ලා මේ අසිත පුෂ්ප කුමාර. අපේ අම්මා තමයි මූලික වුණේ මේක මට මේ ඉගෙන ගන්න හොයන්න. මේ දවස්වල වැඩිපුර අලෙවි වෙන නිර්මාණයක්. ගොඩක් වෙලාවට තල්පි කොග්ගල ප්‍රදේශවල දීවර කර්මාන්තයේදී මේ ක්‍රමය ඉස්සර පාවිච්චි වෙලා තියෙනවා. මෙන්න මේක ලියක ගැටයකින් කරපු නිර්මාණයක්. වෙන වැඩකට ගන්න බැරි එකක් ප්‍රයෝජනයට ගත්ත මේ විදියට. මේක මේ පරණ විදියටම තාම තියන් ඉන්නේ. ඒකට කැමති නිසානේ කට්ටිය. ඒක වැඩි පොලිෂ් කරන්න නැතුව, පේන්ට් කරන්න නැතුව තිබුණු විදියටම ලී පාටටම තියන්න ඇරලා තියෙනවා. ෆොරිනර්ස්ලා ඇන්ටික් පෙනුමට වැඩියෙන් කැමති හින්දා. විදේශිකයන්ගේ ඉල්ලුමට තමයි ගොඩක් දුරටම මේවා හදන්නේ මේ විදියට නේද? ඔයගොල්ලෝ මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් click කරන්න. මේ ඇත ඇවිල්ලා මේ විදේශිකයෝ ගොඩක් ප්‍රිය කරනවා මෙන්න මේ හොඳ උස්සන් ඉන්න ඇතාට. ඒ වගේම මේ වගේ හොඳ උස්සන් ඉන්න ඇතාටත් ෆොරිනර්ස්ලා ගොඩක් කැමතියි. දලත් එක්ක ඉන්න ඇත්තුන්ගේ නිර්මාණ වලටත් වැඩි ඉල්ලුමක් තියෙනවා. ඒ වුණත් බර ගොඩක් වැඩි වුණොත් ඒගොල්ලෝ ගන්නෙ නැහැ ගෙනියන්න බැරි නිසා. මෙතන මැඩියෙක් කපන්න අදහස් කරලා නෙමෙයි වැඩේ පටන් ගත්තේ. ඉක්කා කපාගෙන අතර වාරේ තමයි අදහසක් ආවේ මේ වගේ දෙයක් තිබ්බොත් වෙනස් නිර්මාණයක් නේ කියන්නේ. මේ වගේ වෙනස් නිර්මාණ වලටත් වැඩි ඉල්ලුමක් තියෙනවා. මේක සාමාන්‍යයෙන් රුපියල් 10000කට විතර වගේ දෙන්න පුළුවන්. කොහොමනම් මේ නිර්මාණ මොකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඔයාලට ඕන තරම් මේවා අලෙවි කරගන්න පුළුවන්. දැන් මේවා දැන් සාමාන්‍යයෙන් ගොඩක් දුරට සාම්පල් වගේ පැවතිලා තියෙන්නේ. දැන් මේවා බලලවිල්ලා තමයි තව දේවල් කරලා දෙන්නේ. මේ දෙයක් මේ වගේ දෙයක් තිබුණා. දැන් මේක ඉල්ලුවක් දෙනවා. ඔහුගේ නිර්මාණ හැකියාවට තාක්ෂණය තව ටිකක් එකතු කරගන්න පුළුවන් නම් ඒකට උදව් කරන්න අතහිත දෙන්න කෙනෙක් ඉන්නවා නම් මට හිතෙනවා ඔහු මීටත් වඩා උසස් නිර්මාණ ඉදිරිපත් කරයි කියලා. මේ තියෙන්නේ මේ මහෝගනි ලීයෙන් කරපු නිර්මාණ දෙකක්. මේක ඇවිල්ලා මේ ලෑම්ප් එකක් හයි කරන්න දාම මෙතන බල්බ් එක හයි කරන්න. ඉතින් අද දවසේ අපි මීපුර කැටයම් මෙතින් සමු ගන්නවා. ආයෙත් දවසක හමු වෙමු.